කඩල එකත් හරියට ඔයා වගේ. ඔයා එයාටත් මෙහෙම අරන් දීලා තියෙනවද? කාටද? ඔයාගේ එක්ස්ට? පිස්සුදනේ. එයාට ඇට જાති ඇලර්ජික්. කඩල කවුපි මුංගෙන්ට පඹුල් කිරියට ඇතුළු සියලුම ඇට જાති ඇලර්ජික්. මේ ස්පෙෂල් ට්‍රීට්මන්ට් ඉතින් ඔයාට විතරනේ. only for you. එහෙනම් කමක් නෑ ඉතින්. පාරේ මේ පැත්තට ඉන්න. මම මේ පැත්තෙන් එන්න. බාහනයක්වත් ඇවිත් තලාගෙන ගියොත් මං අය මුල ඉඳන් එකට ටෝක් කරගන්නවා. ඒවත් හිතනවනේ. එතකොට ආවත් පාරේ මෙහෙම දැක්කන් ගියේ. කාවද? ඔයාගේ එක්ස්? එයා එක්ක මෙහෙම පාරේ විතර නෑ. ඔයාවත් මේ කාර් එක ළඟට යනකම් පොඩි දුරක් එක්ක යන්න. එක්ස් කවුදනේ මේ පාරවලට රෝල් වල මිනිස්සුන්ට පෙන්න එක්ක යන්න. ඔයා ඕනේ මම විතරේ වගේ රැකගෙන මේ පාර එක්ක යන්නේ. only for you. එහෙනම් කමක් නෑ ඉතින්. එන යමු. හැබැයි යන්න කලින් ඔයත් හොඳට මේ වගේ සීට් බෙල්ට් එක දාගන්න. මම වේගයෙන් රිය පදවන්නේ. එයාවත් මෙහෙම ෂීට් බෙල්ට් එක දාගෙන කෑ කරගෙන දැක්කන් ගියේ. එක්ස් නේද? පිස්සුදානේ ඒකිට සීට් බෙල්ට් දාන්න මං. අනික මට ඒ කාලේ තිබ්බ බයික් එක. ඇයි? කාර් එකක් තිබ්බනම් සීට් බෙල්ට් එක දාගෙන එකයි යනවද? සීට් බෙල්ට් තියා ඉනට දාන බෙල්ට් එකක් මං ඔයකිට දාන්න යන්නේ නෑනේ. ඒකි මොකද ඔයා එක්ක බැලුවම. මේ සේරම සැලකිලි ඔයාට විතරනේ. only for you. එහෙනම් කමක් නෑ ඉතින්. බයි පැටියෝ. එන්නකො හග් එකක් දෙන්න. ඕම් පොඩ්ඩක් ඉන්න. ඔයා එයාවත් හම්බෙලද්දි මේ බදා ගන්නවද? කාවද? ඔයාගේ එක්ස්? ඔතීත කොමේ කෝච් එක ගෑනුන්ගේ පරණ පුරවන කම විඳලා ඔයා හින්දා තවම නැහැ